දෙයියන්ටවත් හොයාගන්න බැරි වෙන්න කිසිම සාක්ෂියක් ඉතුරු නොකර මිනිමැරුමක් එහෙම නැතිනම් ඒ හා සමාන අපරාධයක් කරන්න පුළුවන්ද? සෛද්ධාන්තිකව ඒක එහෙම කරන්න පුළුවන් වුණත් ලොව පුරා අපරාධ විශේෂඥයන් කියන විදියට ඒක ප්‍රායෝගිකව කරන්න ඉතාම අපහසු වැඩක්. ඔවුන් කියන විදියට යම් අපරාධයක් කරන අපරාධකරු මොකක්ම හෝ සාක්ෂියක් ඉතිරි කරනවා. ඒක එහෙම නොවන අවස්ථා නැති තරම්. අද වෙද්දි ලෝකයේ පුරා නොවිසඳුණු අගක් මුලක් හොයාගන්න බැරි වුණ අපරාධ රාශියක් පොලිස් පොත්වල ලියවිලා තියෙන බව ඇත්තක්. ඒත් හැම එකක්ම වගේ ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ අපරාධකරු සාක්ෂි ඉතිරි නොකරපු නිසා නම් නෙවෙයි. එක්ක පර්යේෂකයින්ගේ හැකියාවන් වල සීමිත බව නිසා හෝ එහෙමත් නැත්නම් නොසැලකිල්ල නිසායි. ඒ වගේම අපරාධකරුගේ වාසනාවට අහඹු ලෙස සිද්ධි කීපයක් පෙළ ගැසීම නිසා අදාළ සාක්ෂි මැකී යාම හෝ අවසානයේ අධිකරණ පද්ධතියට ගොනු වීම වැළැක්විලා තියෙනවා. මේ අතර සාක්ෂි යට ගැසීම් සිද්ධ වුණ අවස්ථාත් නැතුවා නෙවෙයි. කොහොම හරි මේ හැම දෙයකින්ම කියවෙන්නේ සාක්ෂි කිසිම දෙයක් ඉතිරි නොකර පර්ෆෙක්ට් එහෙමත් නැත්නම් පරිපූර්ණ අපරාධයක් සිදු කිරීම ප්‍රායෝගික දෙයක් නොවන බවයි. මෙන්න මේ කාරණාව මීට අවුරුදු 100කට විතර කලින් ජීවත් වුණු නවයෝනුවේ පසු වුණු තරුණයින් දෙදෙනෙක්ගේ කනට වැටුණා. ඉතා ඉහළ බුද්ධියක් තිබුණු ඔවුන් දෙන්නාට ඒ අවස්ථාවේ පහළ වුණේ මොන ක්‍රමයකින් හරි සාක්ෂි ඉතුරු නොවන සියවසේ වඩාත් පරිපූර්ණම මිනිමැරුම කරලා බලන්නයි. අද Think Wide Media අපි ඔබට කියන්නේ අන්න ඒ ගැනයි. අද කතාවේ අපේ කතානායකයෝ දෙන්නගෙන් එක්කෙනෙක් නේතන් ලියෝපෝල්ඩ්, අනික් එක්කෙනා රිචඩ් ලෝබ්. දෙන්නම ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් හිටපු වයස අවුරුදු 20වත් නොපිරුණු තරුණයින් දෙන්නෙක්. මේ දෙන්නම ඉතා ධනවත් පවුල්වල අය. ලියෝපෝල්ඩ්ට වයස අවුරුදු 19යි. ලෝබ්ට වයස අවුරුදු 18යි. ලියෝපෝල්ඩ් මනෝවිද්‍යාව ඉගෙන ගනිමින් හිටිය අතර ලෝබ් ඉගෙන ගත්තේ නීතියයි. මේ දෙන්නම තමන් ඉගෙනගත්ත විෂයපතවල ඉහළම ලකුණු ලබා ගත්තා. දෙන්නම බලාපොරොත්තු වුණේ වැඩිදුර අධ්‍යාපනයට හාවර්ඩ් විශ්වවිද්‍යාලයට අනුයුක්ත වෙන්නයි. ඔවුන්ගේ බුද්ධි මට්ටම් අනුව ඒක කරන එක ඔවුන්ට කිසිදු අපහසුාවක් සහිත දෙයක් කියලා පෙනුනේ නැහැ. මේ දෙන්නම හොඳම යාළුවෝ. ලියෝපෝල්ඩ් නිතරම මනෝවිද්‍යාව පිළිබඳව පොත් කියවන්න උනන්දු වුණා. මේ අතර ඔහුට ජර්මානු දර්ශනවාදියෙක් වන ෆෙඩරික් නීට්ෂේගේ සුපිරි මිනිසුන් හෙවත් සුපර් හියුමන්ස්ලා පිළිබඳව වුණ සංකල්ප ගැන කියවන්න ලැබෙනවා. නීට්ෂේ විශ්වාස කරන්නේ ලෝකයේ අහඹු ලෙස කලාතුරකින් අසාමාන්‍ය බුද්ධියක් සහ හැකියාවක් ඇති සුපර් හියුමන්ලා බිහි වෙනවා කියලයි. ඔවුන්ට සාමාන්‍ය මිනිස්සුන්ට හිතන්නවත් බැරි දේවල් කරන්න පුළුවන් කියලත් ඔහු කියනවා. මේ ගැන කියවද්දි ලියෝපෝල්ටත් හිතුනේ තමන් ඒ අතරින් කෙනෙක් කියලයි. ඒ විතරක් නෙවෙයි, ඔහුට පෙනී ගියේ තමන්ගේ හොඳම මිතුරා වෙන ලෝබ් ඉන්නෙත් අන්න ඒ කුලකයේමයි කියලයි. ඔහු හෙමින් ලෝබ්ටත් මේ ගැන කියලා ඔහුගේ හිතටත් මේ සුපිරි මිනිසුන් සංකල්පය ඇතුල් කළා. තමන් සුපර්මෑන්ලා දෙන්නෙක් කියලා හිතාගත්තට පස්සේ දෙන්නටම උවමනා වුණේ සාමාන්‍ය මිනිසුන්ට හිතන්නවත් බැරි දේවල් කරලා බලන්නයි. කාගේ අවාසනාවට ඔවුන් තෝරාගත්තේ නීතියට හසු නොවි නීතිය කඩන්න උත්සාහ කර බැලීමයි. ලෝබ් නීති ශිෂ්‍යයෙක් වුණ නිසා සහ ලියෝපෝල්ඩ් මනෝවිද්‍යාව සම්බන්ධ සිසුවෙක් වුණ නිසා මනස උපයෝගී කරගෙන නීතිය කැඩීම කියන ක්‍රියාව කරන්න ඔවුන් තෝරගෙන තිබුණා. මෙහිදී ලෝබ් කිව්වේ සාමාන්‍ය මිනිස්සු අපරාධ කරද්දී සාක්ෂි ඉතුරු කරන්නේ ඔවුන්ගේ මනස නොසන්සුන් වෙන නිසා කියලයි. Taman සුපර්මෑන්ලා නිසා ඒක එහෙම ව්‍යාකූල කරගන්නේ නැතුව සූක්ෂමව කරන්න පුළුවන් කියලා ලෝබ් කිව්වා. ඒක හිස් මුදුනින් පිළිගත්ත ලියෝපෝල්ඩ් වහාම තමන්ගේ යාළුවත් එක්ක එකතු වෙලා දෙන්නම හිතමින් හිටපු දේ ක්‍රියාත්මක කරන්න උත්සුක වුණා. ලියෝපෝල්ඩ් සහ ලෝබ් එකතු වෙලා මුලින්ම තමන්ගේ ලොකු ව්‍යාපෘතියට අදාළ පයිලට් ප්‍රොජෙක්ට්ස් කරන්න පටන් ගත්තා. ඔවුන් මුලින්ම සුළු සොරකම් කීපයක් කරලා බැලුවා. ඒවා කිසිවක් හසු වුණේ නැහැ. මේ නිසා ටිකක් ලොකු හොරකමක් කරන්නත් ඔවුන් තීරණය කරනවා. මේ වතාවේ ඔවුන් කරන්නේ විශ්වවිද්‍යාලයේ කාමරයක අගුලක් විදලා යතුරු ලියනයක් හොරකම් කරන එක. ඇත්තෙන්ම ඒක බලධාරීන් භාවිතයෙන් ඉවත් කළ එකක්. මේක මිත්‍රයෝ දෙන්න දැනගෙන හිටියේ නැහැ. යතුරු ලියනය තවදුරටත් භාවිතා කරන එකක් නොවන නිසා චිකාගෝ විශ්වවිද්‍යාල බලධාරීන් ඒ ගැන විශේෂයෙන් හෙව්වේ නැහැ. ඒ නිසා ඒ හොරකමටත් දෙන්න අහුනේ නැහැ. ඒත් ඔවුන් හිතුවේ ඔවුන් මේ විදියට හසු නොවුනේ Taman සාක්ෂි ඉතිරි නොකරපු නිසා කියලයි. ඉන්පස්සේ ඔවුන් දේපල කීපයකට ගිනි තැබීමක් සිදු කළා. වාසනාව කියන්නේ ඔවුන් මේවටවත් අහුනේ නැහැ. පසුව හෙළි වුණේ මේ හැම එකකදීම අදාළ බලධාරීන් ඒ ගැන හොයන්න උනන්දු වුණේ නැහැ කියලයි. ඒත් ලියෝපෝල්ඩ් සහ ලෝබ් හිතුවේම තමන්ගේ සුපිරි බව නිසා තමයි මේ විදියට හැම දෙයකින්ම තමන් ගැලවෙන්නේ කියලා. ඒ අනුව ඔවුන් තමන්ගේ මේජර් ප්ලෑන් එකට අත ගහන්න හිතුවා. පසුගිය කඩාකප්පල්කාරී ක්‍රියා සහ සොරකම් වලදී අඩුම ගානේ ඔවුන් පොලිසිය ප්‍රශ්න කිරීමකටවත් මැදිහත් වුණේ නැහැ. මේක ඔවුන්ට එක්තරා ආකාරයක මදිකමක් වුණා. ඒ විදිහේ සුළු දේවල් කරමින් තවදුරටත් හිඳීම මෙලෝ රහක් නැති වැඩක් කියලා
කියලා හිතපු ඔවුන් තමන්ගේ මීළඟ පියවර තියන්න සැලසුම් කළා. ඒ වෙන මොකවත් නෙවෙයි. මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමයි. මේ වැඩේ කරන්න ඔවුන් මාස කීපයක් තිස්සේ සැලසුම් කරනවා. ඊට ලෝබ්ගේ නීති දැනුම, ලියෝපෝල්ගේ මනෝවිද්‍යා දැනුම හොඳින්ම භාවිතා වුණා. ඔවුන් කිසිදු සාක්ෂියක් නොතියා කෙනෙක් පැහැරගන්න හැටි, ඝාතනය කරන හැටි වගේම ශරීරයේ සංගවන හැටි හොඳින්ම සැලසුම් කළා. මීට අමතරව තමන් ඝාතනය වෙන කෙනාගේ පාර්ශවයෙන් කප්පම් මුදලකුත් ලබා ගන්න ඕනේ කියලා ලෝබ් යෝජනා කරනවා. ලියෝපෝල්ඩ් ඊට ඉහළින්ම එකඟ වෙනවා. ඒ අනුව කප්පම ලබා ගන්නා ආකාරයත් සූක්ෂමව සැලසුම් කරන්න මිත්‍රයෝ දෙන්න පියවර ගන්නවා. මේ සේරටම පස්සේ අන්තිමට ඉතුරු වුණේ තමන් ඝාතනය කරන්නේ කාවද කියන පැනය විතරයි. ලියෝපෝල්ඩ් සහ ලෝබ් තීරණය කළේ මේ සඳහා තමන්ට පහසුවෙන් පාලනය කරගන්න පුළුවන් කෙනෙක්ව තෝරා ගැනීමයි. මේ සඳහා දරුවෙක් තෝරගමු කියලා දෙන්න අන්තිමට කතා වෙනවා. ඒ අනුව ලෝබ්ගේ නෑදෑ කෙනෙක් වෙන 14 හැවිරිදි බොබී ෆ්‍රැන්ක්ස්ගේ නම යෝජනා වෙනවා. ඔහු ධනවත් පවුලක කෙනෙක්. පියා ඔරලෝසු කාර්මිකයෙක්. ඒ විතරක් නෙවෙයි. ලෝබ්ගේ පවුල ළඟින්ම ආශ්‍රය කළ ෆ්‍රැන්ක් පවුල නෑදෑයින් විදියට නිතරම ගනුදෙනු කරපු අය. කොටින්ම ඔවුන් ජීවත් වුණෙත් ලෝබ්ගේ නිවස අසලමයි. මේ නිසා ලෝබ්හට බොබීව යම් දෙයකට රවට්වාගෙන නම්මවා ගැනීම ඉතාම පහසු වුණා. ඒ අනුව දෙදෙනාම තමන්ගේ ගොදුර වෙන්නේ බොබී ෆ්‍රැන්ක් බවට ඒකමතිකව තීරණය කරනවා. ඉන්පස්සේ එළඹුණේ සැලසුම ක්‍රියාත්මක කිරීමයි. ලියෝපෝල්ඩ් සහ ලෝබ් සති කීපයක්ම වැය කරලා බොබී ෆ්‍රැන්ක්ගේ යාම්මීම් සහ හැසිරීම් ගැන හොඳින්ම අධ්‍යයනය කරනවා. තමන්ට ඕනෑ තරම් තොරතුරු එක්රැස් කළාට පස්සේ ඔවුන් බොබී පැහැරගන්න දින නිර්ණය කරගන්නවා. ඒ 1924 වසරේ මැයි 21 වෙනිදායි. එදා උදේම ලියෝපෝල්ඩ් සහ ලෝබ් මෝටර් රථ කුලියට දෙන්න තැනකට යනවා. ඊට පස්සේ ව්‍යාජ තොරතුරු සපයලා ඒකෙන් මෝටර් රථයක් කුලියට ගන්නවා. ඊට පස්සේ ඔවුන් කරන්නේ ඒ දවසේ පාසල් ඇරී නිවස බලා එන බොබී ෆ්‍රැන්ක්ව ලුහු බඳින්න පටන් ගන්න එක. බොබී ගමන් කරගෙන යන පාරේ කිසිවෙකුට නොපෙනෙන පාළු තැනකදී කාර් එක නතර කළා ලෝබ් ඔහුට කාරයට නගින ලෙස ආරාධනා කරනවා. ඒ බොබීව නිවසට ඇරලවන බවට පොරොන්දු වෙමි. තමන්ගේ ඥාති සහෝදරයාගේ මේ යෝජනාව ගැන කිසිම සැකයක් නොහිතපු බොබී එක්වරම මෝටර් රථයට නගිනවා. ඉන්පස්සේ ඔවුන් ගියේ තවත් පාළු තැනකට. පසකින් යකඩ කූරක් ඇද ගන්නා ලෝබ් කිහිප විටක්ම බොබීගේ හිසට සහ උදරයට අනින්නේ ඔහුට කිසිවක් හිතා ගන්න නොහැකි වෙන ආකාරයටයි. ඒ වගේම වහාම ක්‍රියාත්මක වෙන පරිදි ලෝබ් බොබීගේ කඩේ පාංකඩ ඔබන්නේ මේ කෑ ගහන ශබ්දය පිටතට ඇහෙයි කියලයි. ඊටාම කෙටි වේලාවක් ඇතුලේ තුවාල නිසාත් හුස්ම හිරවීම නිසාත් බොබී ෆ්‍රැන්ක් මිය යනවා. මේ මිත්‍රයෝ දෙන්න කලින් සැලසුම් කරගත්ත විදිහටම ඊළඟට යන්නේ චිකාගෝ නුවරින් සැතපුම් 25ක් විතර ඈත තියෙන වුල්ෆ් ලේක් වෙතටයි. මේ ගමන යන්න කලින් ඔවුන් බොබීගේ දේහය ඊටාම සූක්ෂමව මෝටර් රථයේ සීට් පේලි දෙක මැද්දේ තියෙන ඉඩට ඔබනවා. මේ නිසා බැලූ බැල්මට කිසි කෙනෙක් සැකයක් හිතන්නෙත් නැහැ. ඒ වගේම ඔවුන් ලේ ගලා යාම වළක්වන්න තුවාලවලටත් පාංකඩ ඔබන්න ක්‍රියා කරනවා. වුල්ෆ් ලේක් වෙතට යද්දී කිසිම රථවාහන වරදක් නොකරන්න වග බලාගත් ඔවුන් එහි දුම්රිය මාර්ගයක් අසල පාළු තැනකට බොබීගේ සිරුර දමනවා. ඒත් එක්කම බොබීගේ සියලු ඇඳුම් ඉවත් කරන්නත් ඔවුන් අමතක කරන්නේ නැහැ. ඉන්පස්සේ සාන්ද්‍ර හයිඩ්‍රොලික් අම්ලය සහිත බෝතලයක් අරන් එය ඔහුගේ සිරුරේ තුවාලවලට වක් කරන්නේ සිරුර විකෘති වෙන ආකාරයටයි. කිසිවෙක් තමන්ව දකින්න කලින් වහාම එතනින් පිටත් වෙන ඔවුන් ලියෝපෝල්ඩ්ගේ නිවසට ගිහින් වහාම වාහනය හොඳින් සෝදා ඒ කුලී සමාගමට නැවත බාර දෙන්නේ කිසිදු සැකයක් ඇති නොවන විදිහටයි. අනතුරුව ඔවුන් කරන්නේ බොබීගේ පියාගෙන් කප්පම් ඉල්ලලා යතුරු ලියනය කරන ලද ලියුමක් යවන එක. ඉන්න අනතුරුව ඊට භාවිතා කරන ලද ඒ යතුරු ලියනයත් පුළුස්සා දමනවා. යම් ලියමනක් යතුරු ලියනය කරන ලද යන්ත්‍රය හඳුනා ගන්න පුළුවන් නිසා තමයි ඔවුන් මේ විදිහට කරන්නේ. බොබීගේ පියාට කප්පම් ඉල්ලලා යවපු ලියුම හම්බෙනවා. ඔහු තමන්ගේ පුතා ජීවතුන් අතර ඉන්නවා කියලා හිතලා කප්පම ගෙවන්නට සූදානම් වෙනවා. සියල්ල හොඳින්ම සිදුවුණ බවත් තමන් අවසානයේ කිසිදු සාක්ෂියක් ඉතුරු නොකර අපරාධයක් කළ බවටත් ලියෝපෝල්ඩ් සහ ලෝබ් උදම්මනන්න ගන්නවා. ඒත් ඔවුන් නොසිතූ දෙයක් සිදු වෙලා තිබුණා. බොබීගේ මල සිරුර පාළු ස්ථානයකට ගෙනihin දැම්මත් වුල්ෆ් ලේක් ළඟ හිටපු මිනිහෙක් බොබීගේ සිරුර හොයාගෙන තිබුණා. ඔහු වහාම මේ ගැන පොලිසියට දැනුවත් කළා. පොලිසිය වහාම එතනට ඇවිත් සිරුර හමු වුණු ස්ථානයට පරීක්ෂා කළා. එහි තිබී වෙනත් කිසිවක් හමු නොවුණත් එකම එක උපැස් සිවලක් හමු වෙනවා. ඒක සුවිශේෂී එකක්. පොලිසිය වහාම එය අයිති කාටද කියලා හොයන්න ගත්තා. ඉක්මනින්ම ඔවුන් එක නිපදවපු සාප්පුව හොයාගත්තා.
ඉන් අනාවරණය වුණේ ඔවුන් එවැන්නක් නිර්මාණය කරලා තියෙන්නේ 3 දෙනෙකුට විතරයි කියලා. ඉන් එක්කෙනෙක් නේතන් ලියෝපෝල්. මේ අනුව වහාම ලියෝපෝල් සැකපිට පොලිස් අත්අඩංගුවට ගැනුනේ ඔහු කිසිම ලෙසකින් නොසිතූ වෙලාවකයි. ප්‍රශ්න කිරීම වලදී ඔහු දිගටම කියන්න ගත්තේ ඊට සති 2-3කට කලින් තමන් වුල්ෆ් ලේක් වල විනෝදචාරිකාවක් ගිය බවයි. ඉන් අනතුරුව තමන්ගේ උපැස්සුවල එහිදි වැටිලා තියෙනවා කියලා ඔහු පසුව කියනවා. ඒත් පොලිසිය ඔහුව විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ ඔහුගේ නිවස පරීක්ෂා කරනකොට පුළුස්සපු අර යතුරු ලියනේ කොටස් හමු වුණා. මේ වෙද්දි බොබීගේ සිරුර හඳුනාගෙන තිබුණු නිසාත් බොබීගේ පියා තමන්ගෙන් කප්පම් ඉල්ලා ලැබුණු ලියමන පොලිසියට ඉදිරිපත් කරලා තිබුණු නිසාත් වහාම යතුරු ලියන කොටස් සමග ලිපියේ අකුරු සංසන්දනය කිරීම සිදු වුණා. යම් යතුරු ලියනයකින් ලිපියක් සැකසීමේදී ඒ යතුරු ලියනයට අනන්‍ය ලක්ෂණ එහි සටහන් වෙනවා. මේ අනුව පහසුවෙන් යම් ලියමනක් යතුරු ලියනය කරලා තියෙන්නේ අදාළ යන්ත්‍රයෙන්ද කියලා හොයාගන්නත් පුළුවන්. ඒ අනුව ඉක්මනින්ම එම ලිපිය සකසලා තියෙන්නේ අර ලියෝපෝල්ගේ නිවසේ තිබිලා හම්බ වෙච්ච පුළුස්සන ලද යතුරු ලියනෙන් බවට ඔප්පු වෙනවා. ලියෝපෝල්ගෙන් සිදු කරන ලද වැඩිදුර පරීක්ෂණ කිරීම් වලදී ලෝබ් ගැනත් හෙළි වෙනවා. මේ අනුව ලෝබ්වත් පසුව අත්අඩංගුවට ගැනුණා. එහිදී ඔහු පැවසුවේ සියලු දේ කළේ ලියෝපෝල්ගේ යෝජනාවකට බවයි. ඒත් බලධාරීන් කිසිම විටක ඔහුවත් විශ්වාස කළේ නැහැ. අන්තිමේදී ඔවුන්ට සිද්ධ වුණේ තමන්ලා විසින් බොබී ඝාතනය කළ බව පිළිගන්නයි. ඒ සාක්ෂි ඉතිරි නොකර අපරාධයක් කරන්න බැහැ කියන විද්වත් මතය නැවත වාරයක් තහවුරු කරමින් කෙටි නඩු විභාගයකින් පස්සේ ලියෝපෝල් සහ ලෝබ් දෙන්නම බොබී ෆ්‍රැන්ක්ස් ඝාතනයට වරදකරුවන් වුණා. එහිදී තමන් මේ දේ කළේ සුපර් හියුමන්ල බවට ඔප්පු කරගන්න විනෝදයට වගේ කියලා ඔවුන් කිව්වා. මේ නිසාම ඔවුන්ගේ මානසික තත්ත්වය ගැන යම් සැකයක් අධිකරණයට ඇති වුණා. ඒ හේතුවෙන් දෙදෙනාම මරණයෙන් ගැලවිලා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබනවා. මේ අතරින් සිරගත වෙලා කෙටි කලකින් ලෝබ් මිය යන්නේ රැඳවියෙක් අතින් ගුටි කාලා. හැබැයි නේතන් ලියෝපෝල්ඩ් වසර 33ක කාලයක් තිස්සේ සිරබත් කාලා යහපත් කල් ක්‍රියාව නිසා 50 දශකයේ අගභාගයේදී නිදහස් වෙනවා. ඉන්පස්සේ පුවර්ටෝරිකෝ වෙත ඔහු යන්නේ තමන්ගේ නමත් වෙනස් කරගෙනයි. ඉන් අනතුරුව 1971 වසරේදී ඔහු මිය යන්නේ 66 හැවිරිදි මහල්ලෙකු ලෙසයි. මේ විදියට ලියෝපෝල්ඩ්ගේ සහ ලෝබ්ගේ සාක්ෂි නැතිව සියවසේ අපරාධය කිරීමේ සිහිනය සෑම පාර්ශවයකටම දුකක් ගෙන දෙමින් අවසන් වුණා. ඉන්පස්සේ කිසිම කෙනෙක් එවැන්නකට නැවත උත්සාහ කළේවත් නැහැ.